ඔබේ මගේ පවුලට සම්බන්ධ හෝ අපේ පරම්පරාවට සම්බන්ධ හෝ කාට හරි ජීවිතේ සමාජයෙන් පිළිගන්නේ නැති තරමේ ජරා අත්දැකීමකට වැරද්දකට නතු වෙන්න සිද්ධ වුණොත් අපි කොහොමද ඒ දේවල් බාරගන්නේ? අපිට මොනතරම් ලැජ්ජ හිතනවද එහෙම දෙයකට මුහුණ දෙද්දී? වරදින්න ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි අපි ඒ දේවල් හරි සාධාරණව හරි ආදරයක් තුළ දෙවියන් වහන්සේ තුළ ඒවා බාර ගන්නවා නම් මතක තියාගන්න. ඒ අවස්ථානේ තියෙන්නේ ගැලවීමේ සුභාරංචිය. දෙවියන් වහන්සේගේ පුතා වෙලත් අද දේවචනේ හම්බෙන උන්වහන්සේගේ පරම්පරාවේ ඉතිහාසය. ඒ සම්පූර්ණ කතන්දරේ පරම්පරාව අතීතේ බලපුවම ඇත්තට මෙතන තියෙන්නේ මේ ලෝකේ සම්මතයට පිට එහෙම පව්හරහා එහෙම ආපු ගමනක්. එහෙනම් මේ නත්තල කියන්නේ එහෙම ආපු ගමනක ප්‍රතිඵලයක්. ඒ නිසා සූදානම් වෙන්න සුභාරංචිය තනයි.